දරුවන්ගේ අධ්‍යාපනය කපනකොට අත උස්සපු කට්ටිය මේ 100ට එකකින් අවුරුදු 10ක් යනකොට අධ්‍යාපන විධාන කපනකොට එයාලට ප්‍රශ්නයක් නැහැ. එයාලගේ ළමයි කේම්බ්‍රිජ් ඔක්ස්ෆර්ඩ් එහෙම නැත්නම් වෙනත් විශ්වවිද්‍යාලවල භාණ්ඩාගාරයෙන් සල්ලි ටික අරගෙන පිනට ඉගෙන ගන්න එහෙ ඉගෙන ගන්න තමයි මේ කතා කරන්නේ. ගමේ දරුවගේ අධ්‍යාපන විධාන කපනකොට දරුවන්ගේ අධ්‍යාපන විධාන කරනකොට අත උස්සපු කට්ටිය තමයි මේ කතා කරන්නේ. ඒක නිසා කරුණු කාරණා කියනකොට නිකන් දැනගෙන කියන්න. සංඛ්‍යා දත්තයක් එක්ක කියන්න. එහෙම නැතු නිකන් කියන්න එපා. කටට ආවට බලට කියන්න එපා. අහුවෙන හැමදේම අපේ පක්ෂයට ගහන්න එපා. බලලා කියන්න. අන්න කියවන්න. දැනගෙන කතා කරා. මේ වාර්තාව තියෙනවා මහ බැංකුව වාර්තාව තියෙන්නේ මේ. පාර්ලිමේන්තුවෙන් ගත්තේ 2010න් පස්සේ වැඩිම මුදල වෙන් කළ තියෙන අධ්‍යාපනයට මේ වර්ෂේ. අර පොහොට්ටුවේ මන්ත්‍රීතුමන්ලා උදේ කතා කළා අධ්‍යාපනය ගැන. අධ්‍යාපනයට අපි ඕනනම් අහගන්න සංඛ්‍යා දත්ත ටිකක් ඉගෙන ගන්න. 1994 වෙන් කළා තිනවා GDP එකෙන් 3.6ක්. 2006 2.9යි පොහොට්ටුව ඉන්නවනම් එයාලා නැත්තම් කියන්න. 2006 2.9යි 2012 1.86යි 2014 වෙනකොට 1.82යි 2.9ක් අධ්‍යාපනයට වෙන් කළා මහින්ද මහත්තයා ආණ්ඩුව ගන්නකොට නාමල්ලගේ අපොච්චිලා බාපොච්චිලා බහැලා යනකොට 1.82යි 100ට එකකින් අධ්‍යාපනය කැපුවා. ඒ කතා කරනකොට ඔය ඔක්කොම අතයි සුවය පැත්ත ඉඳගෙන දරුවන්ගේ අධ්‍යාපනය කපනකොට අත උස්සපු කට්ටිය මේ 100ට එකකින් අවුරුදු 10ක් යනකොට අධ්‍යාපන විධාන කපනකොට එයාලට ප්‍රශ්නයක් නැහැ. එයාලගේ ළමයි කේම්බ්‍රිජ් ඔක්ස්ෆර්ඩ් එහෙම නැත්නම් වෙනත් විශ්වවිද්‍යාලවල භාණ්ඩාගාරයෙන් සල්ලි ටික අරගෙන පිනට ඉගෙන ගන්න එහෙ ඉගෙන ගන්න තමයි මේ කතා කරන්නේ. 100ට එකකින් අධ්‍යාපනය කැපුවා මේ සංඛ්‍යා දත්තත් එක කියන්නේ. ඊට පස්සේ මට මතකයි කියනවා අර UNP එකයි කියනවා අපේ කාලේ තමයි අධ්‍යාපනය හොඳම. ඒකත් කියන්නම් 2015 අධ්‍යාපන විධාන කරනවා GDP එකෙන් 2.01ක්. ඔය අකිල මහත්මයාලා සජිත් මහත්මයාලා උදේ කතා කර මහලුකට අධ්‍යාපනයේ 2015 විධාන කරනවා 2.1ක් 2019 බැහැලා යනකොට 1.9යි 3යි එහෙමයි අධ්‍යාපනය කැපුවේ. එතකොට ඔය කියන ඔක්කොම මන්ත්‍රීවරු අත ඉස්සුවා. ගමේ දරුවගේ අධ්‍යාපන විධාන කපනකොට දරුවන්ගේ අධ්‍යාපන විධාන කරනකොට අත උස්සපු කට්ටිය තමයි මේ කතා කරන්නේ. දැන් අපි ඇහිලා මොකද කරන්නේ මේ අවුරුද්දට? මෙන්න අධ්‍යාපනයේ වනසන කට්ටිය කරපු වැඩේ. දැන් අපිට නේ කියන්නේ මේ අධ්‍යාපනයේ වනසනවා කියලා. අපි එනකොට අධ්‍යාපනයට වියදම් කරේ 1.78යි 2024. 2025 වියදම් කරනවා 1.94ක්. ඒක 1.78ට වඩා වැඩි කියලා තේරුම් ගන්න. ඒක වැඩි කියලා තේරුම් ගන්න. 2025 1.94යි 2026 අපි වියදම් කරනවා 2.04ක්. මේ අවුරුදු දෙකට දැන් අපිට කියනවා 100ට 6ක් වෙන් කරනවා කියලා කිව්වා. ඔව් අපි කිව්වා තමයි. හැබැයි අපි කොතනකවත් කියලා නැහැ. ඒක අවුරුද්දෙන් කරනවා කියලා. ඔයාලා අපිට හොඳ භාණ්ඩාගාරයක් දුන්නා නම් හොඳට සස්තික රටක් දුන්නා නම් අපිට එහෙම කරන්න පුළුවන්. බුම්වත් වෙච්ච රටක් හම්බුනේ. එතන ඉඳලා තමයි මේ පියවරෙන් පියවර තියලා දැඩි අඩි තියලා බර ගමනක් යමින් ඉන්නේ. ඔයාලා විනාශ කරපු රට ගිය අවුරුද්දේ 1.94යි මේ අවුරුද්දේ 2.04යි මේ ලං වෙන්නේ 100ට 6ට මිසක් ඔයාලා කපපු පැත්තට නෙමෙයි චාමර මන්ත්‍රීතුමා. ඒ පැත්තට නෙමෙයි මේ ලං වෙන්නේ ඒ පැත්තට. ගිය අවුරුද්දේ නෑ ඔයා කිව්වා උදේ වැඩිම වියදම් කළා කියලා අකිල වියදම් කරපු හැටි මං කිව්වා කපපු හැටි. අකිල ඒක නිසා කරුණු කාරණා කියනකොට නිකන් දැනගෙන කියන්න. සංඛ්‍යා දත්තයක් එක්ක කියන්න. එහෙම නැතු නිකන් කියන්න එපා. කටට ආවට බලට කියන්න එපා. අහුවෙන හැමදේම අපේ පක්ෂයට ගහන්න එපා. බලලා කියන්න.